කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපි තව කෙනෙක්ව හැල්ලුවට ලක් කරනවද? එහෙමත් නැත්නම් තව කෙනෙක් විවේචනය කරනවද? තව කෙනෙක්ට හිංසා පීඩා කරනවද? තව කෙනෙක්ට කරදරයක් වෙන දේවල් කරනවද? එයා ගැන කේලම් කියනවද? ඒ වගේ දේවල් ගැන. self improvement challenge වල ඒ කියන්නේ මම දවස් 30ක් එක දිගට වීඩියෝස් දානවා කියලා ඔයාලට කිව්වා. ඒ වීඩියෝස් 30න් දවස් 5ක් වීඩියෝස් දාලා තියෙන්නේ මේ 6 වෙනි දවස. අපි පොඩි දේවල් වලින් තමයි ඉගෙන ගන්න ඕනේ දෙයක්. ලොකු දේවල් ගැන ඉගෙන ගන්නවට වැඩිය මම හිතනවා ඉස්සෙල්ලාම අපි දන්න චූටි දෙයින් ඉගෙන ගන්න ඕනේ. අපේ අතින් වෙන වැරදි අඩුපාඩු හදාගන්න. ඉතින් මං හිතනවා ඔයාලට දාන මේ වීඩියෝස් වලින් මොන හරි දෙයක් ඔයාලා ගන්නවා ඇති කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයගලන්ට පුළුවන් මං දවස් 5ක් තිස්සේ දාලා තියෙන වීඩියෝස් ටිකත් බලන්න. ඒ පහත් බලලා මේකත් බලන්න කියලා කියනවා. එහෙනම් අපි පටන් ගමු. කොහොමද අපි ඉස්සෙල්ලාම මේ දේ හදාගන්නේ කියලා. මං එකින් එකට විස්තර කරන්නම්. අපි තව කෙනෙක්ව විවේචනය කරන්න එහෙමත් නැත්නම් ජජ් කරනවා නම් ඒ අපි පර්ෆෙක්ට් කෙනෙක්ද කියලා හිතන්න ඕනේ ඉස්සෙල්ලාම. අපි පර්ෆෙක්ට්ද? මේ ලෝකේ කිසිම කෙනෙක් නෑ 100% පර්ෆෙක්ට් මිනිස්සු. හැමෝම කළු සුදු කියලා වර්ග දෙකක් ඉන්නවා. කළු සුදු. ඉතින් අපි හැමෝම පර්ෆෙක්ට් නැහැ. ඉතින් එහෙම දෙයදී අපි තව කෙනෙක්ව ජජ් කරනවා නම් ඒක ඇත්තටම හොඳ නැති වැඩක්. ඔයාලා හිතන්නකෝ අපි තව සමාජයේ කොහේ හරි කෙනෙක් ඉන්නවා. එයා වැඩි එළියට බහින්නේ නැති, කතා බහ කරන්නේ නැති, කාත් එක්කවත් එළියට යන්නේ නැති. එයාගේ පාඩුවේ තනියම ජීවත් වෙන කෙනෙක්. ඉතින් ඔයාලා ඒ කෙනාව දකින්නේ අයියෝ මෙයාගේ තියෙන හෙන ලොකුකම, මෙයා කාත් එක්කවත් කතා කරන්නේ නැහැ, මෙයාගේ තියෙන මේ සීන් වැඩිය එන්නේ නැහැ, පණ්ඩිතයි එහෙමයි කියලා. ඉතින් ඒ මනුස්සයාගේ පාඩුවේ තනියම ඉන්නවා නම් අපිට බෑ ඒ මනුස්සයාව ජජ් කරන්න මෙයා අයියෝ මෙයාගේ තියෙන ලොකුකම කියලා. අන්න ඒ වගේ ගොඩක් මිනිස්සු ජජ් කරනවා. තව සමහරක් ඉන්නවා අපි ජොබ් එකක් කරන තැනක හෝ ඒවා මොකක් හරි වැඩක් කරන තැනක ගොඩක් කට්ටිය ඉන්නවා. එයා අදාළ පුද්ගලයා නැති තැන එක දේවල් ඒ මනුස්සයට කියනවා. දැන් ඔයා හිතන්න ඔයා හොඳ කෙනෙක්. හැබැයි ඔයා ඒගොල්ලොත් එක්ක සාමාන්‍ය විදිහට කතා මම උදාහරණයක් විදිහට තමයි ඔයාව ගන්නෙ. ඔයා සාමාන්‍යයෙන් හොඳ කෙනෙක්. සාමාන්‍යයෙන් කියන්නේ ඔයා හොඳ කෙනෙක්. එතකොට ඔයා එයාලත් එක්ක ආශ්‍රය කරගෙන ඉන්නවා. හැබැයි ඔයා දන්නවා ඒගොල්ලෝ වෙන මිනිස්සුන්ට එක දේවල් කියනවා, නැති තැන බයිනවා, නැති තැන කේලම් කියනවා, අපෝ එයා වැඩක් නැහැ කියනවා. එයාට දැන් ඔයා හිතන්නකෝ ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. ඔයාට එයා මාර විදියට කෙයාරින්. ඒ වුණාට එයා ඒ දේවල් කරන්නේ ඔයාට තියෙන ආදරයට නිසානේ. එතකොට ඔයා හිතන්න ඔයාගේ වටේ පිටේ මිනිස්සු ආයා දිහා බලාගෙන ඉන්නවා එයා ඔයාට සලකන විදිය ගැන. එතකොට ඒ වටේ ඉන්න මිනිස්සු කියනවා අම්මෝ මෙයා මෙහිමනේ ඉතින් මෙයාට මෙහෙම බලනවා මේ අපිව නැහැ කවුරුත්. ඒ කියන්නේ එයාලට නැති දෙයක් ඔයාලට කවුරු හරි කරනවා නම් ඒ මිනිස්සු ඒකටත් ඊර්ෂ්‍යා කරනවා. පර්සනලි මට එහෙම දේවල් වෙලා තියෙනවා. මම ජොබ් එක කරපු තැන. මොකද මම මගේ බොයිෆ්‍රෙන්ඩ් එතනට එනවා, මාව බලනවා, මට පුදුම කෙයාරින් විදියට සලකනවා. කියන්නේ කෑම එක ගෙනත් දෙනවා. සමහර වෙලාවට එයා උයලා මට කෑම එක ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් කරලා තියෙනවා මට. ඉතින් ඒක බලාගෙන ඉන්න බැරි වෙච්ච ගොඩක් කට්ටිය ඒකට ඊර්ෂ්‍යාකම් කරලා තියෙනවා. ඒක ඒගොල්ලෝ මම නැති තැන කතා කරලා තියෙනවා. ඒක කතා වෙලා තියෙන්නේ එයා මට සලකපු විදිය ගැන නෙමෙයි. එයා හැම වෙලේම මාත් එක්ක මෙතෙන්ට වෙලා ඉන්න එක ගැන. ඉතින් ඔයාලා හිතන්න ළමයි කවුරු හරි කාට හරි දෙයක් කරනකොට ඇහි කටු අනින්නේ ඇයි? තව කෙනෙක් ලස්සනට ඉන්නවා නම්, තව කෙනෙක් හොඳට ඉන්නවා නම්, තව කෙනෙක් සතුටින් ඉන්නවා නම් ඒව බලාගෙන ඉන්න බැරි මිනිස්සු ඕන් තරම් ඉන්නවා.
ඇත්තටම කියනවා නම් මම පර්සනලි මං කිසිම කෙනෙක්ට මුකුත් කියන කෙනෙක් නෙමේ. කිසිම කෙනෙක්ගේ දෙයක් මගේ ඔළුවේ දාගන්න කෙනෙකුත් නෙමේ. පුළුවන් තරම් ඒ වගේ අයට උදව් කරලා තිනවා. ඒත් මං දැකපු හොඳ නැතිම දේ තමයි මම නැති තැන මගේ වැරදි කී මට hina වෙන මිනිස්සු ඕන තරම් ඉඳලා තිනවා. මම ඒක ඒ කියන්නේ ඒ වෙලේට මට ඒක තේරෙන්නේ නැහැ මෙයාලා මට මෙහෙම කරනවා නේද කියලා. හැබැයි මම ටික කාලයක් ගියාම මට තේරුම් ගියා මෙයාලා මේ විදිහට තමයි මට සලකන්නේ. මම කොච්චර දේවල් කළත් මේ මිනිස්සු ඒ විදිහටම තමයි මට සලකන්නේ කියලා. ඉතින් එහෙම ඇත්තටම එහෙම කරන එක ඇත්තටම හොඳ නැහැ. මොකද අපි එහෙම තව කෙනෙක්ට එහෙම කරන්නේ නැහැනේ. ඉතින් අපි තව කෙනෙක් ලස්සනට ඉන්නවා නම් සතුටින් ඉන්නවා නම් අපිට උනත් සතුටු වෙයි. අනේ මේ මිනිස්සු hina වෙලා ඉන්නවා සතුටින් ඉන්නවා කොච්චර සතුටින් ඉන්නවද අපේ ඔළුවෙන් අපි කල්පනා කරන්න යන්නේ ඉතින් ඒ වුණාට ගොඩක් කට්ටිය ඒ අපි සතුටින් ඉන්න එකට කැමති නැහැ. ඉතින් මං හිතනවා ඔයාලටත් ඒ වගේ කට්ටිය ඕන තරම් ඉන්න ඇති. යාළගෙන් අයින් වෙලා හිටියාම ඔයාලට ගොඩාක් හොඳයි. ඇත්තටම මේ මිනිසුන්ට තියෙන අඩුපාඩු නිසායි මේ මිනිස්සුયો ඒකේ වැරද්දක් දකින්නේ. ඉතින් මං හිතනවා ඔයාලටත් ඒ වගේ කට්ටිය ඉන්නවා ඇති කියලා. පුළුවන් තරම් ඒ වගේ කට්ටියකින් අයින් වෙලා ඉන්න. එහෙම කට්ටියත් එක්ක ඇත්තටම ඔයාලගේ තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්වත් ඇති කරගන්න හොඳ නැහැ මම නම් කියන්නේ. මොකද ඔයා කියන්නේ හොඳ පර්ෆෙක්ට් කෙනෙක්. ඉතින් ඒ පර්ෆෙක්ට් ඔයා ගාව තියෙන පර්ෆෙක්ට් එකට වෙන මිනිස්සුන්ව ඇඩ් කරගෙන ඒ මිනිස්සු ඉන්න තත්ත්වයට ඔයා වැටෙනවට වැඩිය හොඳයි තනියම හරි ඉන්න එක. මං ගොඩක් වෙලාවට දේවල් කරලා තියෙනවා. මං ගොඩාරියක් තනියෙන් ඉඳලා තියෙනවා. මොකද මට ගැලපෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. හිතෙච්ච නිසා මං තනියම ඉඳලා තියෙනවා. හැමදේම ඇස් දෙකෙන් දැක්කත් සමහර දේවල් කටින් කියවෙන්නේ නැහැ. මෙහෙම ප්‍රශ්න තියෙනවා නේද කියලා. ඉතින් ඒ වුණාට මට ඇස් දෙකට පේනවා මේ මිනිස්සු එච්චර හොඳ මිනිස්සු නෙමෙයි කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ වගේ මිනිසුන් ආශ්‍රය කරන්නේ නැතුව අනේ ප්ලීස් පාඩුවේ තනියෙන් ඉන්න. ඇත්තටම කියනවනම් ඒ වගේ කට්ටියව ආශ්‍රය කරන්න එපා. ඔයාගේ තත්ත්වයට හොඳකුත් නැහැ. ඔයාට කිසිසේත්ම ගැලපෙන්නේ නැති මිනිස්සු. තව එකක් කියන්නම්. තව ඉන්නවා මේ වගේ මිනිස්සු. ඒ කියන්නේ තව කෙනෙක් නැගිටිනවට ඇත්තටම කැමති නැති මිනිස්සු. ඒ කියන්නේ මොකක් හරි ජොබ් එකක් හරි තමන්ගේ පර්සනල් දෙයක් හරි මොකක්ම හරි දෙයක් කරලා නැගිටින්න උත්සාහ කරනවා. ඒ කියන්නේ බිස්නස් එකක් හෝ වේවා තමන්ගේ ස්මෝල් බිස්නස් එකක් හෝ වේවා කුමන හෝ දෙයක් තනියෙන් කරලා තනියෙන් නැගිටින මිනිසුන්ට ඇත්තටම කැමති නැහැ. මම දැකලා තිනවා ඒ වගේ දේවල් ගැන අනේ ඔයාට ඕවා හරියන්නේ නැහැ නේ ඕවා කරන්න එපා නේ එහෙම කිය. ඉතින් ඔයාට ඒක ගන්න පුළුවන් ඔයාට ඒක කරන්න පුළුවන් කියලා ගැට් එකක් තියෙනවා නම් තව කෙනෙක් ඔයාට බෑ කියනවා නම් ඒක ඔයා පිළිගන්න නම් ඔයා ඇත්තටම මෝඩ කෙනෙක්. ඉතින් මම කියන්නේ ඔයාට කරන්න පුළුවන් දේවල් ඔයා දන්නවා. ඒ නිසා ඔයා ඒ දේවල් පිටිපස්සේ යන්න ඔයාගේ හීන පිටිපස්සේ යන්න වෙන කෙනෙක් කිව්වා කියලා ඔයාගේ හීන නතර කරන්න යන්න එපා. ගොඩාක් කට්ටිය ඉන්නවා කියනවා මේ ඉන්න තැන හොඳට කතා කරනවා නැති තැන මේ hina වෙනවා බයිනවා. මේ හොඳටම සමහර ලාවට එක කෑම එක කාලා ඉන්න මිනිස්සු ඉන්නවා වෙන්න පුළුවන්. එක කෑම එකෙන් කාලා එයා නැති වෙනකන් ඉඳලා එයාට බයින මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් මට එහෙම ඇස් දෙකට දැකලා තිනවා කන් දෙකට ඇහිලා තිනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ඔයාගේ හිත දන්නවනම් එයා මේ වගේ කෙනෙක් කියලා එයාලත් එක්ක ඉන්න එපා. ඇස්සලා කිව්වොත් වගේ යාළුවෝ තමයි මෙතන ප්‍රධානම දේ. එක්කෝ ජොබ් එක කරන තැන හෝ වේවා ඔයා මොකක් හරි ස්ටඩි කරන තැන හෝ වේවා කුමන හෝ තැනක මේ වගේ කට්ටිය ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ඇත්තටම ඊර්ෂ්‍යාවට තමයි එහෙම දේවල් කරන්නේ. තව දෙයක් කියන්න ඕන. ඒ වගේ මිනිස්සු අපිට එක එක දේවල් කියනවා නම් ඔයා ඒ කියන්නේ අපි වගේ කට්ටිය එහෙම අනිත් පැත්තට ඒ වගේ දේවල් කරන්නේ නැත්නම් කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. මොකද එයාලටත් ඒ දේම සිද්ධ වෙනවා. එයාලා එහෙම දේවල් කරාට එයාලා නැති තැන එයාලා ගැනත් කතා වෙන්න කට්ටිය ඉන්නවා. දැන් අපි හිතන්නකෝ අපි කාට හරි මොන හරි කිව්වහම අපි ගැන කතා අපි දැන් hina වෙනවා කියලා හිතන්නකෝ කාට හරි අපි මේ මිනිස්සයාට මොකක් හරි කියනවා මොන හරිම දෙයක් කරන ඉන්සල්ට් එකක් කරනවා කියලා හිතනවා. අපිටත් කවුරු හරි එහෙම දේවල් කරන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඔයා හොඳට ඉන්නවා හොඳ කෙනෙක් වෙන්න. ඔයා හොඳයි නම් හොඳයි කියලා දැන ඒ වගේ මිනිසුන් ආශ්‍රය කරන්නේ නැතුව ඉන්න. මම කියන්නේ ඔයා
පර්ෆෙක්ට් 100% නෙමේ පර්ෆෙක්ට්. ඒ පර්ෆෙක්ට් එකට අර වගේ කට්ටියව එකතු කරගෙන ඒ මිනිසුත් එක්කම ඉන්න එපා. ඔයා හිතන්න එපා අනේ මට මෙයාලා නැති වුණොත් මට කවුරුත් නැහැ කියලා. කිසිම ප්‍රශ්නයක් නෑ තනියෙන් ඉන්න. ඔයා හොඳයි නම් ඔයාට ඔයාගේ වටේ හොඳ මිනිස්සු එකතු වෙනවා. ඔයා යන්න ඕනේ නැහැ මිනිස්සුන්ව හොයාගෙන අනේ මට ඔයා මගේ යාළුවෙක් වෙනවා කැමතිද එහෙම. කිසිසේත්ම එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔයා හොඳයි නම් ඔයාගේ වටේට හොඳ මිනිස්සු එකතු වෙනවා. ඒ නිසා තියෙන එක ඒ විදිහටම තියාගෙන පර්ෆෙක්ට් ඉන්න බාල්දු වෙන්න යන්න එපා කිසිම කෙනෙක්ට. සමහර වෙලාවට මෙහෙම කට්ටිය ඔයාගේ පවුලේ ඉන්න පුළුවන්, ඔයාගේ නෑදෑයෝ වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඒ වගේ කට්ටියත් එක්ක ඉඳගෙන වෙන කෙනෙක්ට ඔයා එක දේවල් කියනවා නම් අනිවාර්යෙන් ඔයාටත් ඒ දේ කොහෙන් හරි පත්තු වෙනවා. කර්මය විශ්වාස කරනවා. කර්මය විශ්වාසත් කරන්න ඒ දේ තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. ඔයා යම් කිසි දෙයක් කෙනෙක්ට හරි යම් කිසි දෙයක් මොකක් කරම හරි ඔයා මේ වැරදි දෙයක් කරනවා නම් ඔයාටත් ඒ දේ අනිවාර්යයෙන්ම පත්තු වෙනවාමයි. මට උනත් ඉස්සර මොකක් හරි දෙයක් හිතුවා අඩුම තරමේ හිතන්නවත් බෑ. මට බය හිතෙනවා අම්මෝ දැන් මම මේක හිතුවොත් මට වැරදි දෙයක් එන්න හරි පුළුවන් කියලා. ඒ කියන්නේ මං ඍණාත්මක දේවල් ගොඩක්ම හිතන්නේ නැති තරම්. ඒ කියන්නේ මම ඔළුවට ආවත් ඒකට අක් ගාලා අනිත් පැත්තට හරව ගන්නවා. ඒක හිතන්නත් බයයි. දැන් අපි කව කෙනෙක්ට hina වෙනවා කියලා හිතන්නකො. මම මේවා උදාහරණයක් දෙන්නේ. මම තව කෙනෙක්ට hina වෙනවා. මට hina වෙන්නත් බයයි මොකක් හරි කියලා නිකන් ඒ මනුස්සයට hina වෙන්නත් බයයි. කොහෙන් හරි මටත් ඕක කොහෙන් හරි කියලා මටත් කවුරු හරි hina වුණොත් කියලා. ඒ හින්දා මට හැමං ටක් ගාලා ඒක අනිත් පැත්තට නැති කරගන්න. අන්න ඒ වගේ ඔයාලටත් මොන හරි ඍණාත්මක දෙයක් හිතෙනවා නම් ඒක ධනාත්මක වෙන්න හිතා. ඒ කියන්නේ අනිත් පැත්තට හරව ගන්න. දැන් වුණත් මට වුණත් ඒ සාමාන්‍ය විදියට කියන්නේ ඒ කියන්නේ මට එහෙම හිතන්නවත් හිතෙන්නේ නැහැ. හිතුවොත් මම දන්නවනේ මට අනිත් පැත්තට ඔක කරකිනවා කියලා. දැන් මට එහෙම වෙලා තිනවා ඊට කලින්. ඉතින් මම දන්නවනේ මේ දේ සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ නිසා මම එහෙම හිතන්නවත් කැමති නැහැ. මොකද ඔයා දැන් එම්ම දේවල් නොකිව්වා කියලා කියන්න හිතන්නකෝ. එහෙම දේවල් නොකිව්වහම ඔයාට අර වගේ දේවල් කරන්න ඇත්තටම හිතෙන්නේ නැහැ. ඔයා හොඳ කෙනෙක් වගේ ඉන්නවා නම් ඒ කියන්නේ කාටවත් කිසි කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ කාටවත් hina වෙන්නේ නැතුව ඒ කරන මිනිස්සු ඒ කරන දේවල් අගේලා ඒ වගේ ඉන්නවනම් ඔයාට එහෙම ඒ මිනිසුන්ට hina වෙන්නවත් හිතෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ පුළුවන් තරම් ඔයා හොඳ කෙනෙක් වෙන්න. ඔයා හොඳ කෙනෙක් නම් පුළුවන් තරම් ඒ වගේ හොඳ නැති සමාජයකින් අයින් වෙන්න කියලා. ඉතින් හොඳට මතක තියාගන්න අපි තව කෙනෙක්ට දෙයක් කරනවා නම් ඒ දේ අපිට වෙනවා කියලා ඔළුවේ තියාගන්න. එතකොට ඔයාට කිසි දෙයක් කිසිම නපුරක් අනිත් මිනිසුන්ට කරන්න හිතෙන්නේ නැහැ. ගොඩක් ගෑනු ළමයිට තමයි මේක සිද්ධ වෙන්නේ. පිරිමි ළමයි නම් මං හිතන්නේ නැහැ එහෙම කරනවා කියලා. කරන අයත් ඇති කපන කොල්ල ඕන තරම් ඇති. කපන අය ඔය සාමාන්‍ය කතාවේදී කියන්නේ කපනවා කියලානේ. අන්න ඒ වගේ හලලා යනවා කට්ටිය ඇති. ඉතින් ගෑනු ළමයිට තමයි මේක ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ. මොකද එයාලා මාර සෙන්සිටිව් නේ. පිරිමි ළමයි එහෙම ලොකු සෙන්සිටිව් එකක් නැහැ. ගෑනු ළමයි සෙන්සිටිව්. ඉතින් එයාට යාළුවොත් ඕනේ, hina වෙලා ඉන්නත් ඕනේ, තරහ වුණොත් ඒත් අවුල්. අන්න ඒ වගේ. ඉතින් ගොඩක් ගෑනු ළමයිට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඉතින් මං කියනවා එහෙම ඔයා තනි වුණත් ඒ වගේ කරන්න එපා. ඒ වගේ තව කෙනෙක්ට හිංසාවක් පීඩාවක් එතකොට එයා නැති තැන ඒ මනුස්සයට බයින එකක්, ඒ මනුස්සයට hina වෙන එකක් එහෙම කරන්න එපා. අපි හැමෝම මිනිස්සුනේ. ඉතින් ඒ වගේ අපිටත් කවුරු හරි hina වෙනවා කියලා හිතන්නකෝ. දැන් ඔයා නැති තැන ඔයාටත් කවුරු හරි hina වෙනවා නම් ඒ වගේ දේවල් කරනවා නම් ඔයාටත් එක තැන්වල ඔයා ගැන කතා වෙනවා නම් ඉතින් ඔයා කරනවනේ, ඔයත් කරනවා. එතකොට ඔයාටත් කරනවා. අන්න ඒ දේ ගැන හිතලා ඔයා නතර කරන්න ඔය කරන වැඩේ. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ මෙතනින් මම දන්නේ කරන අයත් ඇති, නොකරන අයත් ඉන්නවා ඇති, තමන්ගේ පාඩුවේ ඉන්නවත් ඇති. ඒ පාඩුවේ ඉන්න අය නම් ඇත්තටම ගොඩක් හොඳ කට්ටිය. ඒක කියලා ඉන්න ඕනේ.
එහෙම කරන කට්ටිය ඉන්නවනම් අනේ ප්ලීස් නවත්තලා තමන්ගේ දෙයකට වෙලාව යොමු කරන්න. වෙන කෙනෙක් ගැන හිත ඉන්නේ නැතුව, වෙන කෙනෙක්ට hina වෙන්නේ නැතුව. ඒ වෙන කෙනෙක්ට hina වෙන ඒවා වෙන අය ගැන කතා කරන්නේ ඇත්තටම තමන් වැඩක් නැති මිනිස්සු. ඒ කියන්නේ තමන්ට වැඩක් නැහැ කියලා හිතන්නකෝ. අන්න ඒ කට්ටිය තමයි එහෙම අනුන්ගේ දේවල් හොයන්නේ. තමන්ට දේවල් කරගන්න පුළුවන්කම තියෙනවා නම්, තමන්ගේ හීන වෙනුවෙන් කැප වෙනවා නම්, මහන්සි වෙනවා නම්, වෙන මිනිස්සු ඇඳන් ඉන්න එකවත්, වෙන මිනිස්සු කන බොන එකවත්, ඒ මිනිස්සුන්ගේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා ඒ මිනිස්සුන්ට සලකන විදියවත් ඒවා හොය ඉන්නේ නැහැ. ඇත්තටම කියන්නේ ඇත්තටම වැඩක් නැති මිනිස්සු තමයි ඒ ගැන හොය ඉන්නේ. මම දැකලා තියෙනවා ගම්වල ඉන්න මිනිස්සු වගේ හැසිරෙනවා සමහර මේ නගරවල වල ඉන්න මිනිස්සු. ගම්වල ගොඩක් කට්ටිය කතා කරනවනේ, කතා වෙනවා හැම ගමකම. මේ දැන් මං හිතන්නේ මේ දේවල් හැමතේම අඩු වෙලා යන ගතියක් මට තේරෙනවා. ඒත් ඉස්සර අපි කතාවට කියනවනේ අපෝ ගමක ඉන්න කෙනෙක් වගේ, ගම්වල වගේ කේලම් කියනවා අරකයි මේකයි කි. ඉතින් ඒ වගේ කෙනෙක් වෙන්න එපා. ඒ වගේ කෙනෙක් වුණාම ඒ ගමක වුණත් ඒ ගෑනු කෙනාට කොච්චර බයිනවද අනිත් මිනිස්සු. යා කේලම් කියනවා, යා අනිත් මිනිස්සුන්ගේ දේවල් කියනවා. ඒ වුණාට ඒ මනුස්සයා බැනුම් අහන තරම් ඒ මනුස්සයා කියන මිනිස්සුන්වත් බැනුම් අහන්නේ. ඉතින් තේරුම් ගන්න, ඔයා වෙන කෙනෙක්ට එහෙම දේවල් කරනවා නම් කරුණා කරලා ඒ දේවල් නතර කරලා ඔයාගේ පාඩුවේ ජීවත් වෙන්න. කර්මය විශ්වාස කරන්න. අනිවාර්යෙන් ඔයා දෙයක් කරනවා නම් ඔයාට දෙයක් ලැබෙනවාමයි. එහෙනම් මම හිතනවා අදත් වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා ඔයාලා තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා අතරින් ඉල්ලන කම. ගිහින් එන්න. තවත් දවසක හම්බ වෙමු.